අයිබෝන් අදත් එක්ස්පස් සිනමා චැනල් එකට එකතු වුණා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ 2024 දී රිලීස් වෙච්ච සොම්බි චිත්‍රපටයක්. ආරෙන් ඉන්න බලන්න නිතර හුරතල් කරන අය අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න. මේක අමුත්ම විදිය කතාවක් තියෙන මූවි එකක්. ඒ නිසා අන්තිම වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරනවා. චිත්‍රපටය පටන් ගන්නේ ජෙසිකා කියන ගෑනු ළමයා ලේ පෙරාගෙන ඔහේ බයෙන් බයේ අවට වටපිටාව බලමින් ඉන්න දර්ශනයක් එක්ක. මොකක් නමුත් බරපතල සිදුවීමක් වෙලා වගේ රෙන් හොරෙන් ඇවිත් ජෙසිකා යාගේ ගෙදරට රිංග ගන්නවා. ඊට පස්සේ ඉක්මනින්ම මූණ පිහදාලා අලුත් ඇඳුමක් මාරු කරගන්නවා. එයා මෙහෙම ලෑස්ති වෙද්දි දකිනවා ලාච්චුවක තියෙන බොයිෆ්‍රෙන්ඩ් ජෙසිකට ප්‍රොපෝස් කරන්න ගත්ත රින් එකක. ඒක බල ඉද්දි ජෙසිකට ඇහෙනවා ගෙදරට කවුරු හරි ඇතුල් වුණා කියලා. පිස්ටල් දෙකක් අරගත්ත මිනිස්සු දෙන්නෙක් ජෙසිකව හොයනවා දකින ජෙසිකා ඉක්මනටම ජනේලෙන් පැනලා ගෙදරින් එළියට යනවා. ඉතින් ගෙදරින් එළියට පැනගන්න ජෙසිකා ඉපාගාතේ ඔහේ ඇවිදගෙන යනවා. එහෙම යනකොට එයා දකිනවා ගරාජ් එකක් තියෙනවා. එයා හිමීට ඇතුළට එබිල බලලා ඒකේ මිකෙනික් කෙනෙක්ගේ හුඩි එකක් හොරකම් කරගන්නවා. මෙයා හුඩියක් දාගෙන පොඩ්ඩක් බයෙන් ඇවිදගෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ විදියට වෙස්සලා ගත්ත ජෙසිකා ටවුන් එක පැත්තට ඇවිදගෙන යද්දී ටික ටික රෑ වෙනවා. ඊට පස්සේ ජෙසිකා හිමීට නවත්තලා තිබුණ කැබ් එකක පිටිපස්සට නැගලා හැංගිනවා. කැබ් එකේ අයිතිකාරයා මේ එක්කම එනවා. එයා වාහන ස්ටාර්ට් කරලා ටක් ගාලා යන්න පිටත් වෙනවා. එයා මේ කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් ඊළඟ දර්ශනයේදී අපිට පේන්නේ ටිකක් මැදි වියේ කාන්තාවක්. මෙයා ළඟ පිස්ටල් එකකුත් තියෙනවා. ඒත් එක්කම අපිට පේන්න තියෙනවා තමන්ව මෝටිවේට් කරගන්න එයා ලියලා තියෙන කෝට්ස් කීපයක්. ඊට අමතරව සතියේ දවස් 7ටම අදාළව බොන්න තියෙන බෙහෙත් ටිකකුත් පේන්න තියෙනවා. ඉතින් මේ කාන්තාව එල්සා විදියට තමයි චිත්‍රපටය තුලදී අපිට හඳුන්වලා දෙන්නේ. එල්සා එදා දවසට අදාළ බෙහෙත් ටික බීලා ඉවර වෙනවත් එක්කම එයාට වැඩක් පාර දෙන්න තරමක් වයසක පුද්ගලයෙක් එනවා. එයා දකින එල්සා අමාරුවෙන් ඇවිදින බව. මේ වෙලාවේදී එල්සා කියනවා ජොගින් කරන්න ගිහින් කකුල පොඩ්ඩක් අමාරුයි කියලා. එල්සාට මේ වැඩේ බාර දෙන්න ඇවිත් තියෙන්නේ රේමන් කියලා කෙනෙක්. රේමන් එල්සා ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා දැකලා ඒක වර්ණනා කරන්න අමතක කරන්නේ නැහැ. මේ වෙලාවේදී එල්සාට කෝල් එකක් එනවා. ඒත් එක්කම යා ඒක කට් කරලා රේමන්ට කියනවා ආපු කාරණේ ඉක්කන්න කියන්න කියලා. මේ වෙලාවේදී රේමන් කියනවා මිනිස්සෙක්ව ට්‍රැක් කරලා එයාව හොයාගන්න එක තමයි ඔයාට පැවරෙන ටාස්ක් එක කියලා. ඉතින් එල්සා ටක් ගාලා කොන්ට්‍රැක්ට් ඩීටේල්ස් බලනවා. ඒ වගේම අතර වාරයේදී රේමන් කියනවා මේ ටාගට් එක බෝඩර් එක ක්‍රොස් කරලා යන්න ලෑස්ති වෙන්න ඊට කලින් හොයාගන්න ඕන කියලා. ඊළඟ දර්ශනයේදී පෙන්නනවා රෑ කැබ් එකට නැගපු ජෙසිකා මේ වෙනකොට ඇහැරලා කැබ් එකේ තාමත් ඉන්නේ. හැබැයි කැබ් එක පැදන් ආපු මිනිස්සයා බැහැලා එළියට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ජෙසිකා මැප් එකකුයි එතන තිබුණ කෑම කාර් එකේ තිබුණ කෑම ටිකකුයි අරගෙන කැලේට මාරු වෙලා යනවා. මෙහෙම ටිකක් ඇවිදලා යනකොට පොඩි බිල්ඩින් එකක් හම්බ වෙනවා. මෙයා මෙතන පොඩ්ඩක් ඇලවෙලා කල්පනා කරනවා. ඒ වගේම මේ වෙලාවේදී කලින් ජෙසිකා පස්සෙන් පන්නන් ආපු මිනිස්සුන්ව එයාව හිර කරන් ඉදිය මතක් වෙනවා. කොන්ට්‍රැක්ට් එක බාරගෙන වැඩ කරන්න ගන්න එල්සා තමන්ගේ ටීම් එකේ සපෝට් එකෙන් ජෙසිකා ට්‍රක් එකට නැංග තැන හොයාගන්නවා. ඒ CCTV කැමරාවල උදව්වෙන්. එල්සාගේ ටීම් එක ජෙසිකාගේ ගමන් ඇනලයිස් කරලා ජෙසිකා යන්නේ කැනඩා බෝඩර් එක පැත්තට කියලා කියනවා. ඉතින් ඔන්න ඔහම කතාව යන අතරතුරේදී කල්පනා කරමින් නින්දර වැටුණු ජෙසිකා උදේ ඇහැරලා බිමට බැහැලා බලනකොට දකිනවා තමන් පොඩි මඩුවක් වගේ ගොඩනැගිලි තියෙන තැනක තමයි ඉන්නේ. ඉතින් මෙයා හිමීට ඒව පරීක්ෂා කරනකොට ටින් කරපු කෑම වගේක් තියෙනවා හම්බ වෙනවා. දෙපාරක් නොසිතම මෙයා මේ ටික හුඩි එකේ සාක්කුවට දාගන්නවා. එහෙම දාගන්නත් එක්කම තුවක්කුවක් අරන් ආපු වයසක මිනිස්සෙක්ට අහු වෙනවා. ඇතර මේ පරණ ෆාම් එකක් මේ ඉන්නේ ෆාම් එකේ අයිතිකාරයා. ඉතින් බය වුණු ජෙසිකා ඉක්මනටම කැම ටික ආපහු තියලා සමාව ඉල්ලන්නත් අමතක කරන්නේ නැහැ. ගොවිපලේ අයිතිකාරයා ෆ්‍රෑන්ක්. ඉතින් මෙයාට දුක හිතෙනවා. ෆ්‍රෑන්ක් ජෙසිකාට උදේ කෑමටත් ආරාධනා කරනවා. හොරෙක් වුණාට ඇතරම් ෆ්‍රෑන්ක්ට දුක හිතිලා මෙයාට උදේ කෑමට ආරාධනා කරනවා. ජෙසිකා මේ වෙනකොට දවස් දෙකක් විතර බඩගින්නේ තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා පෙරේත විදියට මේ කෑම කන්න පටන් ගන්නවා මේ කැම මේසෙදී. ඉතින් මේක දැකලා ගෝවිපලේ අයිතිකාරයාගේ වයිෆ්ටත් දුක හිතෙනවා. ෆ්‍රෑන්ක්ගේ බිරිඳ ජෙනී හිතන්නේ ජෙසිකා පාරේ ජීවත් වෙන අසරණ කෙනෙක් කියලා. ඒ වගේම කොහෙද මේ යන්නේ කියලාත් අහනවා. එතකොට ජෙසිකා ට්‍රැවල් කරනවා කියලා කියන ගමන්ම තවත් කෑම ටිකක් හුස්මට දෙකට ගිලලා දානවා. ඉතින් අතේ දාගෙන ඉන්න මුද්ද ගැන ජෙනී ඇහුවම ජෙසිකා හිමීට hina වෙලා ෂේප් වෙනවා. මේ වෙලාවේදී ජෙනී කියනවා ඔයාට නාන්න ඕන නම් බාත්රූම් එකට ගිහිල්ලා නාගන්න කියලා. ඉතින් මේ වෙලාවේ ජෙසිකාත් හුඩියක ඉඹලා බලලා ඒ අදහස අනුමත කරනවා. බාත්රූම් එකට ගිය ජෙසිකා ෂවර් එක ඇරලා දාලා අර වයසක දෙන්න ළඟ තිබුණ බෙහෙත් වර්ග පරීක්ෂා කරනවා. ඊට පස්සේ එතන තිබ්බ බෙහෙත් ටිකක් හොරකම් කරන්නත් අමතක කරන්නේ නැහැ. කොහොම වුණත් ජෙසිකා නාන අදහස අත්හැරලා දානවා. ඊට පස්සේ එළියට එනකොටම ජෙනී හම්බනවා. ජෙනීට කියනවා නාන අදහස අත්හැරියා කියලා. මට දැන් යන්න ඕන කියලාත් කියනවා. ඉතින් ජෙනී මේ වෙලාවේදී ෆ්‍රෑන්ක්ට කියලා දෙනවා ජෙසිකාව යන පැත්තකට ගිහින් ඇරලවන්න කියලා.
ඉතින් එළියට එනකොටම ජෙසිකාට පේනවා ප්‍රැන්ක් සෑහෙන කාලෙකට පස්සේ මේ වාහනය පදින්න යන්නේ කියලා. ප්‍රැන්ක් වාහනය ඔයිල් එහෙම හොඳට චෙක් කරලා වාහනේ දාවන තත්ත්වයේ තියෙනවද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරනවා. ඉතින් මෙහෙම පරීක්ෂා කරලා වාහනේ ස්ටාර්ට් කරලා මේ දෙන්නා පිටත් වෙනවා. මෙහෙම පැය ගාණක් ගියාට පස්සේ වාහනේ නතර වෙනවත් එක්කම ජෙසිකා අවදි වෙනවා. ඉතින් මේ වෙලාවේ හොඳ නිින්දක තමයි ඉන්නේ ජෙසිකා. කොහොම හරි මේ විදිහට අවදි වුණාට පස්සේ ප්‍රැන්ක් කියනවා යන්න තැනක් නැත්නම් ආපහු එන්න කියලාත්. ඉතින් මේ වෙලාවේදී ජෙසිකා කියනවා අපහු එහෙම එන්න අදහසක් නැහැ දිගටම යනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ප්‍රැන්ක් මතක් කරනවා වාහනේ පිටිපස්සේ බෑග් එකක් තියෙනවා. ඒකේ කෑම සහ ජැකට් දාලා තියෙනවා. ඒක ගන්න කියලා. ඉතින් මේ වගේ හොඳ මිනිස්සුත් ඉන්නව නේද කියලා පුදුම වෙන ජෙසිකා ප්‍රැන්ක්ට ස්තුති කරලා යන්න පිටත් වෙනවා. ඊළඟ දර්ශනයේදී එල්සා ව්‍යායාම කර ඉන්නව පෙන්නනවා. ඒ වගේම මේ වෙලාවේදී එල්සාගේ කකුල ආබාධය ආපහු ඇවිල්ලා එයා බිමට ඇදගෙන වැටෙනවා. වැටෙනකොටම එල්සාගේ ඔළුව ඇනිලා පොඩ්ඩක් තුවාලත් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ එල්සා තමන්ගේ බෙහෙත් වේල ගන්නවා. ඊට පස්සේ වොෂ්රූම් එකේ කණ්ණාඩිය දිහා බලන් ඉද්දි මෙයාට සෑහෙන්න තරහ යනවා. අනිවාර්යයෙන්ම මේ මෙයාගේ ලෙඩේ හින්දා එයාගේ වැඩ හරියට කරගන්න බැරි හින්දා. ඊට පස්සේ එල්සා වීඩියෝ කෝල් එකක් ගන්නවා සැල් කියන කෙනාට. සැල් ළඟ තව ලෙඩෙක් ඉන්නවා. මේ ලෙඩාට තියෙන්නේ ALS කියන රෝගය. ඉතින් එල්සාටත් තියෙන්නේ මේ ලෙඩේම තමයි. මෙයාලා ලෙඩේ ගැන තොරතුරු කතා කරන්න ගන්නවා. එල්සාගෙන් අහනවා කොච්චර කාලයක් වෙනවද මේ ගැන දැනගෙන කියලා. ඉතින් එල්සා උත්තර දෙනවා මාස 6කට කලින් මේ ලෙඩේ ගැන දැනගත්තා කියලා. වෙන කාටවත් කිව්වේ නැහැ කියලාත් කියනවා. ඉතින් මේ වෙලාවේ අනිත් කෙනා ලෙඩේ ගැන හොඳටම දන්නවා අනිත් ලෙඩා. ඉතින් ඒ නිසාම එල්සා හිතන පතන විදිහත් තේරෙනවා යාට. මෙයා එල්සාගෙන් අහනවා ජීවිතේ නැති කරගන්න ඕන කියලා කවදා හරි හිතුවද කියලා. ඉතින් ඒ ගැනත් හිතුවා කියලා එල්සා කියනවා. ඊට පස්සේ අර රෝගියා කියනවා එහෙම කරන්න එපා. එතකොට අනිත් අයටත් දුක වැඩි කියලා. ALS රෝගය කියන්නේ නියුරෝන වලට සම්බන්ධ රෝගයක්. මේ රෝගය නිසා අත් කකුල් වල පාලනය ගිලිහී යනවා. හැබැයි මේකෙන් සිතීම දැනුම සහ ඇසීමේ හැකියාවක් නැති වෙන්නේ නැහැ. මේ අතරතුරේදී ජෙසිකා නොනවත්තම තම ගමන යන ගමනේ ඉන්නේ. හැබැයි දවස් සකස් කරන යාඩ් එක ළඟ මෙයා පොඩ්ඩක් නතර වෙලා මහන්සිය නිවා ගන්න කල්පනා කරනවා. බිම පොඩ්ඩක් වාඩි වෙලා කෑම චුට්ටකුත් කනකොට මතක් වෙනවා බොයිෆ්‍රෙන්ඩ් එක අන්තිම ගිය ට්‍රිප් එක සහ කැම්පින් නයිට් එක. ජෙසිකාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ නම ඉයන්. මේ දෙන්න ගිනි මැලයකුත් ගහගෙන කතා කර ඉන්නකොට මෙතනට කැලේ ඉඳලා එනවා බල්ලෙක්. මේ වෙලාවේදී යන් කියනවා මේ වගේ දඩාවතේ යන බල්ලන්ව අල්ලන්න එපා මොන ලෙඩ තියනවද දන්නේ නැහැ කියලා. හැබැයි ජෙසිකා මේ මොකුත් කනකට ගන්නේ නැතුව බල්ලව හුරතල් කරන්න ගන්නවා. බල්ලත් ජෙසිකාව ලෙව කනවා. ඒ වගේම ජෙසිකා මේ බල්ලව තුරුල් කරගනිමින් තමයි නිදාගන්නේ. දැන් ආපහු වර්තමානයට එනවා. ජෙසිකා කලබල වෙන හැරෙනවා. ඊට පස්සේ ආපහු යාගේ ගමන පටන් ගන්නවා. මෙහෙම ඇවිදගෙන යද්දි මෙයාට පුංචි ගමක් හම්බ වෙනවා. මේ වෙලාවේ එල්සා කිහිල්කරුවක් අරගෙන යාගේ ටීම් එකේ වින්ස් කියලා කෙනෙක්ට කතා කර තමයි ඉන්නේ. මේකට එල්සාගේ ලෙඩේ නිසා දුර්වල වීගෙන එන්නේ යා. ඒ නිසාම යා කිහිල්කරුවෙකුත් අරගත්තා. මේ අතරදී වින්ස්ටන් කියනවා යාගේ වයිෆුත් එයාටත් හොරෙන් වැකේෂන් එකක් ප්ලෑන් කරලා කියලා. ඒ වගේම යා කියනවා එල්සාටත් විවේකයක් ගන්න කියලා. එල්සා මේ වෙලාවේදී කියනවා එයාගේ මිෂන් එක නවත්තන්න සූදානම් නැහැ කියලා. එල්සා එනවා එයාගේ ඉන්වෙස්ටිගේෂන් බෝඩ් එක ළඟට. එයා ළඟ තියෙනවා ඉයන්ගේ ෆොටෝ එකක්. එයා මේ වෙනකොට මැරිලා. ඒ වගේම ජෙසිකා කැම්පින් ගිහින් තුරුල් කරන් ඉඳිය බල්ලගේ ෆොටෝ එකකුත් තියෙනවා. මේ බල්ලත් මේ වෙනකොට මැරිලා. මේ අතරතුරේදී ජෙසිකා පොඩි ටවුන් එකේ ඇවිදලා බාර් එකකට යනවා. මේ බාර් එකේ වැඩ කරන කාන්තාවගේ නම තමයි මොලි. ඉතින් ජෙසිකා මොලිට කතා කරලා බාර් එකේ ජොබ් එකක් තියෙනවද කියලා අහනවා. ඉතින් මොලි කියනවා කිසිම ජොබ් එකක් දෙන්න නැහැ කියලා. කොහොම වුණත් ජෙසිකා මේ වෙලාවේදී ඩ්‍රින්ක් එකක් ඕඩර් කරනවා. මේ දෙන්න විස්කි ෂොට් එකක් අරගෙන ටෝස්ට් කරනවා නිව් ලයිෆ් එකකට. ඒ කියන්නේ අලුත් ජීවිතයක් වෙනුවෙන්. ඊට පස්සේ මොලිට හිතෙනවා ඇත්තටම ජෙසිකා ජොබ් එකක් කරලා කියක් හරි හොයා ගන්න උත්සාහ කරන කෙනෙක් කියලා. ඒ නිසාම පිටිපස්සට ගිහින් මොප් කරන්න කියලා කියනවා. ජෙසිකා බාර් එක මොප් කර මොලිට උදව් කරනවා. මේ අතරතුරේදී ජෙසිකාට ආපහු කැම්පින් ගිහින් ආවට පස්සේ වුණු අතීතයේ දේවල් මතක් වෙනවා. කැම්පින් ගිහින් ආවට පස්සේ දවසේ ජෙසිකාගේ කකුලේ කළු පාට රෑෂ් එකක් දාලා තියෙනවා. ඉයන් කියනවා බල්ලගේ මැක්කෝ ඉඳලා කාලා වෙන්නේ නැති කියලා. ඒ වගේම ඉයන්ගේ බඩේත් අර රෑෂ් එක හැරටම පැතිරලා ගිහින් තියෙනවා දැකලා දෙන්නම බය වෙනවා. ඉයන්ට තේරුම් ගන්න බෑ මොකද්ද උනේ කියලා. ඔන්න අපහු වර්තමාන කාලයේ දර්ශනයක් පෙන්නනවා. වැඩ කර ඉන්න ජෙසිකා ළඟට මොලි එනවා. ඇවිත් අහනවා දාගෙන ඉන්න මුද්ද ගැන. ජෙසිකා කියනවා මේක එයාගේ බොයිෆ්‍රෙන්ඩ් දුන්න මුද්දක් කියලා. මොලි සැක කරනවා මෙයා බොයිෆ්‍රෙන්ඩ් එක තරහ වෙලා පැනලා යන කෙනෙක්වත්ද කියලා. මොලි කියනවා එයාට නොගැලපෙන හස්බන්ඩ් කෙනෙක්ගෙන් අයින් වෙලා ඉන්නේ කියලා. මේ කතාවෙන් පස්සේ මොලිට දුක හිතලා වගේ ජෙසිකාව එයාගේ ගෙදර එක්ක යන්න තීරණය කරනවා. ඒ වගේම එයා දිගටම ඉන්න කැමති නම් මේ නගරය එකට හොඳම තැන කියලා කියනවා. මේ වෙලාවේදී ජෙසිකා කියනවා එයා පොඩි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ ෆාම් එකක කියලා. ඒ වගේම යාට පොඩි කාලේ ඉඳලම ලෝකෙ දකින්න බලන්න උවමනාවක් තිබුණා කියලා. මොලි ඊට පස්සේ ජෙසිකාව එක්ක යනවා යාගේ ගෙදරට. ඊළඟ දර්ශනයේදී පෙන්වන්නේ අමාරුවෙන් ෂර්ට් එකේ බොත්තම් දාගන්න උත්සාහ කරමින් ඉන්න එල්සා. මේනකොට එල්සාගේ ලෙඩේ සෑහෙන්න වැඩි වීගෙන එයාව දුර්වල වීගෙන තමයි යන්නේ. මේ වෙලාවේ මේ එල්සාට පණිවිඩයක් එනවා රෝගියෙක් ගැන. ඉතින් එයා ලෙඩේ ගැන හිතන්නේ නැතුව
ආරක්ෂිත ඇඳුමක් අරන් ඒ ඇඩ්‍රස් එක හොයාගෙන යන්න පිටත් වෙනවා. ආරක්ෂිත ඇඳුම දාගෙන හිමිහිට ගේ ඇතුළට යනවා මෙයා අදාළ ඇඩ්‍රස් එකට ගිහිල්ලා. ඉතින් මේ ගේ වෙන කාගේවත් නෙමෙයි ජෙසිකාට කෑම බීම දීලා නවාතෙන් දුන්න ප්‍රෑන්ක් එකේ ගෙදර. ඒ ප්‍රෑන්ක් එකේ ගෙදර ප්‍රෑන්ක් සහ ප්‍රෑන්ක්ගේ වයිෆ් තමයි කෝල් කරලා තියෙන අසනීප බව දැනුම් දීලා අදාළ ආයතන වලට. ඉතින් එල්සා හොයාගෙන ආවේ මේ රෝග ලක්ෂණ වලට සමාන අය නිසා එල්සට මේ ගැන බලන්න වුණා. එල්සා ඇතුළට ගිහිල්ලා කට්ටියටම කතා කරා ඒත් කිසිම සද්දයක් බද්දයක් නැහැ. ඒ වගේම එල්සා මෙතනදි කියනවා ජෙසිකා ආශ්‍රය කරපු හැමෝටම අමුතු ඉබෝලා වෛරස් එකක් තියෙනවා ඒක ඔයාලට බෝ වෙන්නේ නැති කියලා. ඒ හින්දා ඉන්න තැනකින් එළියට එන්න මං ඔයාලට උදව් කරන්නම් කියලා එල්සා කියන්න පටන් ගන්නවා. හැබැයි මේ කිසිම දෙයකට ප්‍රතිචාරයක් නැහැ. එල්සා ඇතුළට යද්දි කිසිම සද්දයක් බද්දයක්වත් නැහැ. කවුරුත් පේන්න හිටියෙත් නැහැ. හැබැයි එල්සා දකිනවා කුස්සියේ සින්ක් එකේ ලේ තියෙනවා. ඊට පස්සේ එල්සා දකිනවා ජෙනි නැවිලා අමාරුවෙන් එළියේ ඇවිදගෙන යනවා. එල්සත් එහෙමීට මෙයාලගේ පස්සෙන් යනවා ඒ කොහෙටද මේගොල්ලෝ යන්නේ කියලා බලාගෙන. ඔන්න එතකොට දකින්න ලැබෙනවා ජෙනි අමාරුවෙන් වාඩි වෙලා ඇහැ ඉන්නවා. එල්සා කතා කරන්න උත්සාහ කරනත් එක්කම ජෙනි නැගිටලා ලේ පෙරාගෙන සොම්බි කෙනෙක් වගේ ඇවිල්ලා ඇටැක් කරන්න හදනවා. එල්සා ට්‍රක් ගාලා පිස්ටල් එක ගන්නවා ආරක්ෂාවට. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. පිස්ටල් එක ගන්නවත් එක්කම පිටිපස්සෙන් ප්‍රෑන්ක් ඇවිල්ලා එල්සාව තද කරලා අල්ල ගන්නවා. මේ වෙනකොටත් ප්‍රෑන්ක් හා ජෙනි දෙන්නම සොම්බිලා වෙලා තියෙන්නේ. මේ දෙන්න මෙහෙම පොරපදින අතරතුරේදී එල්සාගේ පිස්ටල් එක බිම වැටෙනවා. කොහොම නමුත් එල්සා ප්‍රෑන්ක්ව තල්ලු කරලා දාලා පිස්ටල් එක අරගෙන කෙලින්ම ප්‍රෑන්ක්ගේ ඔලුවට වෙඩිල්ලක් තියලා දානවා. ඊට පස්සේ ප්‍රෑන්ක් එතනම මැරිලා වැටෙනවා. මේ අතරතුරේදී ජෙනිත් එල්සාට ඇටැක් කරන්න එනවා. එයාට අත් වෙන්නේ ප්‍රෑන්ක්ට අත්තු නිර්ණමම තමයි. කෙලින්ම එල්සා ජෙනිට අත් වෙඩි තියලා දානවා. ඉතින් ආපහු අපිව ෆිල්ම් එකේ අරන් යනවා අතීතයට. මේ දර්ශනයේදී ඉයන් ඉන්නවා සෑහෙන අමාරු වෙලා අර රෑෂ් එක වැඩි වෙලා කෑ ගහමින් තමයි ඉන්නේ. ජෙසිකා මේ වෙලාවේ බෙඩ්ෂීට් එක පොඩ්ඩක් අයින් කරනවත් එක්කම තමයි දකින්නේ රෑෂ් එක මේ වෙනකොට මුළු ඇඟේම පැතිරෙමින් යන බව. ජෙසිකා ඉක්මනටම ඇම්බියුලන්ස් එකකට කතා කරනවා ඉයන්ට ප්‍රතිකාර කරන්න අරන් යන්න. ඉතින් මේගොල්ලෝ මේ විදිහට ඇම්බියුලන්ස් එකක යන ගමන් හැබැයි මෙයාලා කිසිම වෙලාවක රෝහලකට යන්න වෙන්නේ නැහැ. මොකද හොස්පිටල් එකකට කියලා අරන් යන්නේ වෙනත් තැනකට. ඉතින් මේක තනිකරම අත්හැර දාපු ගොඩනැගිල්ලක් වගේ වාහනේ නතර කරනවත් එක්කම PPE කිට් දාක ඇඳගත්තු දෙන්නෙක් ඇවිල්ලා ජෙසිකාටයි යන්ටයි ඇස් වැහෙන්න ටිකලක් දාලා අරගෙන යනවා. ඉතින් ආපහු වර්තමානයේ දර්ශනයක් තමයි පෙන්වන්නේ. එල්සා යාට කොන්ට්‍රැක්ට් එක දුන්න රේමන්ඩ් එක්ක chat කරන්න පටන් ගන්නවා. එයා අහනවා මේ ජෙසිකාට තියෙන්නේ ඉබෝලා වෛරස් එක නෙමෙයි මට ඇත්ත කියන්න කියලා. ඉතින් රේමන්ඩ් මේ වෙලාවේදී පැහැදිලි කරනවා ජෙසිකාට තියෙන වෛරස් එක ඉබෝලා නෙමෙයි මේක ඇත්තටම ඊට වඩා වෙනස් අලුත් වෛරස් එකක්. මේක විද්‍යාගාරයක පරීක්ෂණ කරපු එකක්. හැබැයි මේක අනතුරකින් එළියට නිදහස් වෙලා කියලා. ඒ තමයි අර ජෙසිකා හුරතල් කරපු බල්ලා. මේ බල්ලා හින්දා තමයි මේක එළියට නිදහස් වෙලා තියෙන්නේ. කොහොම හරි ජෙසිකාට මේ ලෙඩේ අනෙක් අයට බෝ කරන්න පුළුවන් වුණාට එයාට වැඩි රෝගයේ ලක්ෂණ පෙන්වන්නේ නැහැ කියලාත් රේමන්ඩ් මෙතනදී පැහැදිලි කරනවා. ඒ වගේම රේමන්ඩ් කියනවා මේකට බෙහෙතක් තිබුණා. නමුත් දැන් මේක බල්ලන්ගෙන් මිනිස්සුන්ට බෝ වෙලා ඒ හින්දා අලුතෙන් මේ වෛරස් එක වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා පරණ බෙහෙත් එක වැඩ කරන්නේ නැහැ කියලා. එල්සා අහනවා තවත් කවුද මේ ලෙඩේ ගැන දන්නේ? ඒ වගේම රේමන්ඩ් කියනවා මේ ගැන දන්නේ අවශ්‍යම පුද්ගලයෝ කීප දෙනෙක් විතරයි කියලා. එල්සා කියනවා එයාගේ ජොබ් එක හරියට කරන්න නම් තව විස්තර මට ඕන කියලා. ඊට පස්සේ රේමන්ඩ් වෙලෙම එල්සාගේ ටැබ් එකට අදාළ විස්තර ටික ෆෝවර්ඩ් කරනවා. මේ වෛරස් එක ඉක්මනින්ම බෝ වෙන සුළු වෛරස් එකක්. ඒ වගේම දවස් දෙකක් ඇතුළත මේකෙන් ලෙඩාට හානි කරන්න පුළුවන්. මේගොල්ලෝ දන්න විදියට ලෙඩා එක්ක ස්පර්ශයෙන් තමයි මේක බෝ වෙන්නේ. ජෙසිකා කියන්නේ මේ වෛරස් එක ඇඟේ තියෙන රෝග වාහකයක්. හැබැයි යාට තාමත් මේ ලෙඩේ බලපාලා නැහැ කියලත් රේමන්ඩ් කියලා තියෙනවා. ඉතින් එල්සා කියනවා ඉක්මනින්ම අපි මේක වහලා දාන්න ඕන. ඉතින් ඒ හින්දා ඉක්මනට ඇක්ෂන් එකක් ගමු කියලා. එතකොට ලේසියෙන්ම ලෙඩේ පැතිරෙන එක වළක්වා ගන්න පුළුවන් නේද කියලා. හැබැයි රේමන්ඩ් කියන්නේ මේක ලොකු කලබල කිරීමක් කරන්නේ නැතුව මට පවත්වා ගන්න පුළුවන්. ඒගොල්ලෝ ජෙසිකා ආශ්‍රය කරපු කට්ටිය හැමෝම ට්‍රැක් කරලා ඒගොල්ලොන්ව අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේක ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් වෙයි කියලා තමයි රේමන්ඩ් නම් කියන්නේ. ඒ වගේම එල්සාගේ ප්‍රධාන කාර්යය වෙන්නේ ජෙසිකාව අරගෙන ඉන්න කියලත් රේමන්ඩ් මේ වෙලාවේදී මතක් කරනවා එල්සාට. ඒ වගේම එල්සා අහනවා ජෙසිකා මේ ලෙඩේ ගැන දන්නවද? ඒ වගේම එයා රෝග බෝ කරන කෙනෙක් කියලා එයා දන්නවද කියලා. රේමන්ඩ් කියනවා නැහැ ජෙසිකා මේ මුකුත් දන්නේ නැහැ. එයා හිතන්නේ එයා මිනිමැරුමක් කරපු නිසා එයාට අල්ලගන්න මේ විදියට මිනිස්සු එයාගේ පස්සෙන් එනවා කියලා. ඉතින් ඒ හින්දා තමයි එයා මේ විදියට පැනල් දුවන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා අපහු පරණ කතාව. ඉතින් ජෙසිකාට කෑම හිම අරන් ඉර කරලා තියෙන තැනට එනවා මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සයා ආරක්ෂිත ඇඳුමක් හිම තමයි ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙයා එන්න කලින් ජෙසිකා ලෑස්ති වෙලා ඉන්නවා බල්බ් එක එහෙම ගලවලා බල්බ් එක කුඩු කරලා දාලා පැනලා යන්න
පොඩි උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙයා හැංගිලා ඉඳලා මේ දොර අරිනවත් එක්කම පැනලා යන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේදී මේක වළක්වන්න හදනවා මේ ආරක්ෂිත ඇඳුමක් ඇඳගෙන ඉන්න මේ මුරකරුවා. ඉතින් මෙයාට ඊට පස්සේ සිද්ධ වෙනවා ජෙසිකාට ගහන්න. ඉතින් ඒ හින්දා ජෙසිකා ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ජෙසිකා අතේ තියෙන බල්බ් එකෙන් මේ අදාළ සිකියුරිටි නිලධාරියාට ඇනලා දානවා. ඉතින් මේ තුවාලයත් එක්ක මේ මිනිස්සයා මැරලා යනවා. ඉතින් එතනදී විසිවන ලේ පාර තමයි අර චිත්‍රපටය මුලින් පටන් ගද්දී ජෙසිකාගේ මූණේ තියෙන ලේ පැල්ලම් ටික. කලබල වුණු ජෙසිකා දැන් ටක් ගාලා මෙතනින් පැනලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මෙහෙම පැනලා යනකොට මෙයා දකිනවා එක්තරා කුටියක ඉයන්ව හිර කරලා තියෙනවා. ඉතින් ඉයන්ගේ මේනකොට තුවාල වැඩි වෙලා නිකන් කමුතු ස්වරූපයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉයන් මේ වෙලාවේ උදව් ඉල්ලනවා ජෙසිකාගෙන්. හැබැයි ජෙසිකාට කරන්න දෙයක් නැහැ. මොකද මේ දොර ලොක් කරලා තියෙන්නේ පාස්වර්ඩ් එකක් එහෙම දාලා. ඉතින් ඒ හින්දා මේක ලොක් එක අරගන්න ගොඩක් try කරනවා. හැබැයි මේත් එක්කම එලාම් එකක් වදිනවා. ඉතින් මේ එලාම් එකට කලබල වෙච්ච ජෙසිකා පස්සේ උදව් අරන් එන්න හිතාගෙන මෙතනින් පැනලා දුවනවා. අප වර්තමාන කාලේ තමයි පෙන්වන්නේ මේ දර්ශනයේදී. ඉතින් මෙතනදී එල්සා බනිනවා හොඳටම රේමන්ට. මොකද හරි විස්තරේ මේ ඉස්සෙල්ලා මුලින්දම්ම කියලා තිබුණේ නැති හින්දා මේ වැඩේ කරන්න අමාරු වුණ හින්දා. එමන් මේ වෙලාවේ කියනවා යාළුවට කොන්ට්‍රැක්ට් එක දුන්න ප්‍රයිවට් කම්පැනි එක ගවර්න්මන්ට් එකේ රිසර්ච් එකක් කරන්න කියලා. ඒ වගේම මේ වෛරස් එකේ ඇත්ත තත්ත්වය ගවර්න්මන්ට් එක පවා තාම හරියට දන්නේ නැහැ කියලා. ඒ වගේම මේකට හරියට බෙහෙතක් හදනවා නම් ජෙසිකා වල්ලාගෙන මේ වෛරස් එක කොහොමද මියුටේට් වෙලා තියෙන්නේ කියලා හරියට හොයාගෙන තමයි ඒක කරන්න වෙන්නේ කියලා කියනවා. මේ වෙලාවේදී එල්සා කියනවා රේමන්ට මේ වැඩේ යාට කරන්න බෑ කියලා. එයාට ALS කියන රෝගයක් තියෙනවා කියලා. හැබැයි මේ වෙනකොටත් රේමන් දන්නවා මෙයාට ALS රෝගය තියෙනවා කියලා. ඉතින් ඒ හින්දාම තමයි මේ එල්සාව මේ වැඩේට සම්බන්ධ කරගෙන තියෙන්නේ. මොකද මේ ඒජන්ට් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයත් ලෙඩක් හින්දා මැරෙන්න යන කෙනෙක්. ඉතින් ඒ හින්දා මේ වගේ භයානක වැඩකට එල්සාව පාවිච්චි කරන්න පුළුවන් හින්දා. එල්සාට මේ වැඩේ තේරෙනවා. හැබැයි ඒ වෙනකොට ආපහු මෙයා වාද කරන්න යන්නේ නැහැ. වැඩේ ෂේප් එකේ ආපහු කරගෙන යන්න හිතා ගන්නවා. ඊළඟ දවසේ ජෙසිකා ලෑස්ති වෙන උදේම මොලි එක්ක බාර් එකේ වැඩට යන්න. ජෙසිකා ගිහිල්ලා මොලිට කතා කරනවා දොරට තට්ටු කරලා. හැබැයි කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා ජෙසිකා පිටත් වෙලා යනවා කෑම මොන හරි අරන් එන්නම් කියලා. හැබැයි මේ වෙනකොටත් මොලිට ලෙඩේ බෝ වෙලා තියෙන ජෙසිකාගෙන්. මේ වෙනකොටත් එයා විඳව තමයි ඉන්නේ. මේ කිසිම දෙයක් ජෙසිකා දන්නේ නැහැ. එල්සාගේ ටීම් එකේ වින්ස්ටන් කියන කෙනා එල්සාට කතා කරලා කියනවා බාර් එක වීඩියෝ එක එල්සාව ඉන්නවා කියලා. ඉතින් ඒ හින්දා මේකේ ලොකේෂන් එක හරියටම එල්සාට යවලා මේක හරියට බලලා එල්සාව අල්ලගන්න කියලා තමයි මේ යාළුවා කියන්නේ. ඊට අමතරව ඒ බාර් එකේ හිටපු අනිත් අය ට්‍රැක් කරලා ඒගොල්ලොත් අල්ලන්න තමයි මේගොල්ලෝ සැලසුම් කරගෙන ඉන්නේ. ඉතින් මේ අතරදී ජෙසිකා මොලිටත් එක කෑම එකක් අරන් එනවා. ජෙසිකා කඩේ ගිහිල්ලා එන අතරතුරේදී පූසෙක් ඉන්නවා දකිනවා කඩේක. ඉතින් මෙයා මේ සතා දිහා බලාගෙන ඉන්නකොටම එල්සාත් එනවා මේ ටවුන් එකට. ඉතින් එල්සා මේ වෙනකොට දකිනවා ජෙසිකා මේ කඩේ ඉස්සරහා පූසෙක් දිහා බලාගෙන ඉන්න ආකාරය. එල්සා ටක් ගාලා ටීම් එකට කතා කරලා කියනවා මෙන්න මේ විදිහට ටවුන් එකේ ජෙසිකා ඉන්නවා කියලා. ජෙසිකා එල්සා වඳුරන්නේ නැති වුණාට ජෙසිකාට සැක හිතනවා මේ එල්සා ජෙසිකාව හොයාගෙන ආපු කෙනෙක් කියලා. ඉතින් ටක් ගාලා එතනින් මාරු වෙලා යන්න තමයි try කරන්නේ මෙයා. කොහොම හරි අන්තිමේදී ජෙසිකා මාරු වෙලා එල්සාව මගහැරලා යන්න සමත් වෙනවා. කොහොම හරි රෝගී වෙලා ඉන්න එල්සාව මගහැරලා ජෙසිකා කොහොම හරි ඇවිල්ලා මොලිගේ ගෙදරට ඇතුළු වෙනවා. ඉතින් මොලිගේ ගෙදරට ඇතුළු වෙලා බලනවා මොලි කොයිද කියලා. ඉතින් මොලි මේ වෙනකොටත් පේන්න නැහැ. ඉතින් ඒ හින්දාම මොලිගේ රූම් එකට ගිහිල්ලා බලනවා දොර ඇරලා කෝ මොලි කියලා. එතකොට තමයි දකින්නේ ජෙසිකා මොලි ලේ පෙරාගෙන මැරිලා වැටලා ඉන්නවා. මේ අතරතුර එල්සා ආපහු try කරනවා ජෙසිකාව හොයාගන්න ටීම් එකේ උදව් අරගන්න. ඉතින් මෙයා ටීම් එකට කතා කරලා කියනවා ආපහු ට්‍රැක් කරලා ඉන්න තැන හොයලා දෙන්න කියලා. ඉතින් මේක ගම් පළාතක් හින්දා පොඩි ගමක් හින්දා මෙතන CCTV කැමරා හැම හරිම අඩුයි. ඉතින් ඒ හින්දා ට්‍රැක් කරන්නත් මේ ටීම් එකට සෑහෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම ට්‍රැක් කරන එකත් සෑහෙන්න අමාරුයි. මොලිගේ මරණය දැක්කට පස්සේ ජෙසිකාටම බය වෙලා අඳුම් පැක් කරගන්නවා ඉක්මනින්ම එතනින් මාරු වෙලා යන්න. මේ අතරතුරේදී මොලිගේ කාමරේ පැත්තෙන් සද්දයක් ඇහෙනවා. විදින සද්දයක් වගේ. ඉතින් මේක බලන්න ජෙසිකා උඩට යන්න කල්පනා කරනවා. ජෙසිකා උඩට ගිහිල්ලා මොලිගේ කාමරේ දොර අරනවත් එක්කම එකපාරටම මොලි සොම්බි කෙනෙක් වෙලා ජෙසිකාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කොහොම හරි මොලි ජෙසිකා පස්සෙන් පන්නගෙන ඇවිල්ලා පහළ තට්ටුවටම එනවා. මේ අතරතුරේදී ජෙසිකාට පොතක් අහු වෙනවා. ඒ පොතෙන් ගහලා කොහොම හරි මොලිව මරලා දාන්න ජෙසිකා සමත් වෙනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ ඔළුව අත ගාලා කල්පනා කරනකොටම ජෙසිකා දකිනවා යාගේ කොණ්ඩේ යන්න පටන් අරන් තියෙනවා කියලා. කොහොම හරි උදේ වෙද්දී එල්සාට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා ජෙසිකා ඉන්න ලොකේෂන් එක. එල්සා මොලිලා ගෙදරටම හොයාගෙන ගිහිල්ලා දොරට තට්ටු කරනවා. එතකොට දකිනවා මොලි බිම මැරිලා වැටලා ඉන්නවා. ඉතින් ඩක් ගාලා ආරක්ෂිත ඇඳුමක් ඇඳගන්න එල්සා කටයුතු කරනවා. මේ අතරතුරේදී රේමන් කතා කරලා එල්සාට කියනවා
බැකප් එනකම් පොඩ්ඩක් ඉන්න ඔයා යන්න එපා කියලා. ඉතින් මේ බෝඩර් එක කිට්ටුවම තියෙන ගෙදරක්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඉක්මනටම ක්‍රියාත්මක වෙන්න ඕන කියලා එල්සා කියනවා. මොකද ජෙසිකාගේ ප්ලෑන් එක තමයි කැනඩා බෝඩර් එකෙන් පැනලා කැනඩාව තුළට රිංගා ගන්න එක. ඉතින් එහෙම වුණොත් මේ ලෙඩේ කිසිම වෙලාවකින් පාලනය කරගන්න බැරි වෙනවා කියලා එල්සා දන්නවා. එල්සා කොරක ගාලා හරි කොහොම හරි ඇඳුම ඇඳගෙන පිස්ටල් එකක් අරන් ටක් ගාලා මේ ගෙදර සර්ච් කරන්න පටන් ගන්නවා. ගෙදර කිව්වට මේක ගෙදරින් එළියේ කොටස තමයි මුලින්ම සර්ච් කරන්න පටන් ගන්න. මෙහෙම ටික දුරක් යනකොට එයා දකිනවා ජෙසිකා අනිත් පැත්ත හැරිලා බලාගෙන ඉන්නවා. ජෙසිකා මේ බලාගෙන ඉන්නේ කැනඩාව පැත්ත. ඉතින් තව පොඩි දුරයි තියෙන්නේ කැනඩාව තුලට රිංගා ගන්න. එලාවේ එල්සා පිස්ටල් එක දික් කරලා කියනවා ඔහොම ඉන්න යන්න එපා කියලා. ඒ වගේම ඔයා වෛරස් එකක් අරන් යන කෙනෙක් කියලාත් මේ වෙලාවේදී පැහැදිලි කරලා දෙනවා. ජෙසිකා මේ වෙලාවේදී එල්සා දිහාට හැරෙනවා. එතකොට තමයි දකින්නේ කොණ්ඩේ සම්පූර්ණයෙන් වගේ යන්න ගිහිල්ලා ඒ වගේම මූණ පුරාම කැලල් මතුවෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේදී එල්සා ජෙසිකාට කියනවා වෛරස් එකත් එක්ක ඔයා සෑහෙන කාලයක් මේනකොට හිටියා. හැබැයි ඔයාට හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. ඉතින් මේ ගැන බලන්න අපිත් එක්ක එන්න කියලා. ඉතින් මේ කිසි දෙයක් ජෙසිකා ගණන් ගන්නෑ. මෙයා එනවා එල්සාට ඇටැක් කරන්න හිතාගෙන. ඉතින් මේ වෙලාවේදී පිස්ටල් එක දික් කරගෙන තමයි ඉන්නේ එල්සා. ඉතින් දෙපාරක් නොහිතම ඊළඟ මොහොතේදී මෙයා වෙඩි උණ්ඩයක් පත්තු කරනවා. ඉතින් බඩට වැටදුණු මේ වෙඩි පාරත් කාගෙනම මෙයා ආපහු අනිත් පැත්තට හැරිලා කැනේඩියන් බෝඩ් එක පැත්තට දුවන්න පටන් ගන්නවා. එල්සට මේ වෙනකොටත් කකුලේ ආබාධයක් තියෙනවා. අර ALS රෝගයේ හින්දා ඉතින් කොහොම හරි කොරගා හරි මෙයා නව පස්සේ කියන්නේ ජෙසිකාව පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මෙයාගේ ඇඳුමෙත් ජල වාෂ්ප වගේ බැඳලා හින්දා මෙයා මේකත් ගලවලා දාලා කොහොම හරි දුවන්න බැරි හින්දා ටාගට් කරලා කකුලට වෙඩි තියන්න තමයි උත්සාහ කරන්නේ. කොහොම හරි එයා සාර්ථක වෙනවා. කකුලට වෙඩි තියන්න සමත් වෙනවා ජෙසිකාගේ. ඉතින් මෙහෙම වෙඩි තියලා නතර වෙන්නේ නැහැ. ඉතින් ජෙසිකා කොහොම හරි බඩ ගාගෙන හරි යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ජෙසිකා මේ වෙලාවේ ආපහු නැගිටලා දුවන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේදී එල්සා කියනවා ආපහු දුවන්න උත්සාහ කරොත් ඔළුවටම තමයි වෙඩි තියන්නේ කියලා. කොහොම වුණත් මේ වෙලාවේදී පැහැදිලි කරනවා ජෙසිකාගේ ලේ අවශ්‍යයි අලුතින් බෙහෙතක් හොයාගන්න. ඒ වගේම ඔයා මේ ලෙඩේ තව ගොඩක් කට්ටියට බෝ කරා. කලින් බෝ කරපු කට්ටියත් මේනකොට ඔක්කොම මැරිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිත් එක්ක යමු මේ ලෙඩේට බෙහෙතක් හොයාගන්න. ඔයාගේ ලේ අවශ්‍යයි කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ වෙලාවේදී ජෙසිකා කියනවා මට තවත් හිර වෙලා ඉන්න බෑ. මං කැමතියි මේ ලෝකේ දකින්න. ඉතින් ඒ හින්දා මේක කරන්න බෑ කියලා. ජෙසිකා ආපහු සැරයක් අඬන්න කියනවා යාට ලෝකය දකින්න ඕන. ආපහු හිර වෙලා ඉන්න බෑ. ඒ හින්දා මේ වැඩේ කරන්න බෑ. ආපහු එයාට යන්න ඕන කියලා හැරිලා ආපහු කැනේඩියන් බෝඩ් එක පැත්තට දුවනකොටම එල්සාට අකමැත්තෙන් වුණත් ඔළුවටම වෙඩි තියලා මේ වැඩේ ඉවරයක් කරන්න සිද්ධ වෙනවා. ජෙසිකා මේ වෙලාවේදී පණ ඇදගෙන ඉතින් එල්සා ළඟට ගිහිල්ලා මෙයාගේ අතින් අල්ලලා මෙයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න උත්සාහ කරනවා. මොකද මේක ජෙසිකා හිතලා කරපු දෙයක් නෙමෙයි. මේක හිතන්නේ නැති විදියට තමයි සිද්ධ වුනේ. ඉතින් ඒ හින්දා සොම්බි කෙනෙක්ගේ මූලික අවධීරයේදී එයාලට දැනෙන විදිය ගැන පොඩ්ඩක් අනුකම්පා හිතෙනවා එල්සාට. ඉතින් ඒ හින්දා මේ විදියට කතා කර කර ඉන්නවා. ඒ වගේම මෙයා එල්සා දැනුම් දීලා තියෙන්නේ මේ වෙනකොටත් එයාගේ ටීම් එකට මේ විදියට මේ ටාගට් එක විනාශ කරා කියලා. ඉතින් එතකොටම මේගොල්ලෝ ඩේටා ටික විනාශ කරන්න පටන් ගන්නවා. මෙයාලගේ හැම සර්වර් එකකම තිබුණ ඉන්ටර්නෙට් එකේ තිබුණ ඒ වගේම පේපර්ස් වල තිබුණ මේ හැම ඩේටා එකක්ම මේගොල්ලෝ විනාශ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි ඩෙඩ්ලි වෛරස් එකක් සහ ඒක සම්බන්ධ විස්තර ලෝකයෙන් අතුරුදහන් වෙන්නේ කියලා පණිවිඩයක් අපිට මේ චිත්‍රපටය හරහා ලබා දෙන්න උත්සාහ කරනවා. මේ වෙනකොට මේ සිද්ධිය වෙලා දැන් දවස් කිහිපයක් ගත වෙනවා. එල්සා හොඳින් ඉන්නවා. හැබැයි මේ වෙනකොට එල්සාව හම්බ වෙන්න සැල් කියන නා හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් කතා බහ කරගෙන යනකොට එල්සා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ජීවත් වෙන්න හිතාගෙන ඉන්නවා. ඒ හින්දා හොඳට බෙහෙත් තෙල් ටික ඔක්කොම ගන්නවා. හැබැයි මේ විදිහට ටික වෙලාවක් සැල් එක කතා කර කර ඉන්නකොට සැල් භයානක විදිහට කහින්න ගන්නවා. ඉතින් මේ වෙලාවට තමයි එල්සත් දැනගන්නේ එල්සත් දැන් වාහකයෙක් වෙලා තියෙන්නේ අර වෛරස් එකේ කලින් හිටිය කෙනා වගේම. ඉතින් මේ විදිහට මේ වෛරස් එක නැවතත් කන්ටිනියු වෙලා ඉස්සරහට යනවා. ඉතින් මේ විදිහට චිත්‍රපටය අවසන් වෙනවා. ඉතින් මේ වගේ ලස්සන චිත්‍රපටයක් අමුතු විදිහේ චිත්‍රපටයක් අමුතු එන්ඩ් එකක් තියෙන චිත්‍රපටයක් බලන්න එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් අලුත්ම ෆිල්ම් බලන්න අපේ channel එක subscribe කරලා notification එකත් on කරලා තියාගන්න. අපි මේ වගේම තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බ වෙමු.